මම කල්පනා කරා මගේ ජීවිතයේ වැඩිපුරම අත්දැකීම් තියෙන ශේෂ්ත්‍රයක් වන ජීවිත රක්ෂණය ආශ්‍රිතව ඒ කාර්ය ජනතාවට සම්පාදනය කරන්නේ සමාගම් මාර්ගයෙන්. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒක වෙළඳාමක් වුණාට ව්‍යාපාරයක් වුණාට රක්ෂණය කියන්නේ ජනතාවට අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ පවුල් කඩා හැලෙනවා නම් ගෘහපතියා ආදායම් වෙන මාර්ගය අවහිර වෙනවා නම් අසනීප වෙනවා නම් මරණයක් සිද්ධ වෙනවා නම් ඒ අවස්ථාවේ යැපෙන්නන් විපතටපත් වීම වැළැක්වීමේ සංවිධානයක් තමයි රක්ෂණය කියන්නේ. වාහන වලටත් එහෙමයි. අනිත් සාමාන්‍ය බඩු ගෙවල් දොරවල් රක්ෂණයට ඒ සෑම දෙයකටම එහෙමයි. ඒ අලාභය දරා ගන්න ඒ ජීවත් වෙන මිනිස්සුන්ට ඒ ආයතනයේට දිගටම ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්න නව ජීවියක් ලබා ගන්න තමයි රක්ෂණය කියන එක අවශ්‍ය වෙන්නේ. මේ කටයුත්ත දැනට කරන ප්‍රමාණයට වඩා තව ಗುಣ කිහිපයකින් වර්ධනය කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒක හැමදාම අඛණ්ඩව කරගෙන යන්න ඕන දෙයක්. ජනගහනය වැඩිවීම, අවශ්‍යතාව වැඩිවීම, නව ක්‍රමවේද ඉදිරිපත් වීම කියන දේවල් නිසා. මම මේ වැඩසටහනෙන් කරන්න කියලා හිතුවේ මගේ යම් අත්දැකීමක් මට තියෙනවා නම් ඒ අත්දැකීම ජනතාවට මේ මම ගොඩ ආව ඒ ව්‍යාපාරයට ආපහු දෙන්න. ඒක මගේ යුතුයකමක්. ඒ බව විශ්වාස කරමින් මම හිතුවා මේ මා ලබාගෙන තියෙන මේ විශේෂයෙන් මේ මෑතදී ලබාගත් අත්දැකීම් අනුව ලංකාවේ චාරිකාවෙන් මට හිතුණා මම දන්න දෙයක් තියෙනවා නම් ඒ දේ කියලා දෙන එක මගේ යුතුයකමක් කියලා. ඒ අනුව මම අද මේ බලන්නේ ජීවිත රක්ෂණය මහජනයාට සමීප කරන අය. එයාට කියන්නේ රක්ෂණ අලෙවිකරුවෝ කියලා. එහෙම නැත්නම් මූල්‍ය සේවා උපදේශකයෝ කියලා. නොඑක් වචන පාවිච්චි කරනවා. අන්තිමේ එයා ඉන්ෂුරන්ස් ඒජන්ට් කියන ගණයට තමයි වැටෙන්නේ. මේ අය තෝරා ගැනීමේදී මොන වගේ සුදුසුකම් දිහා ගැඹුරින් බලන්න ඕනද කියලා. මම කියන පළවෙනි කාරණාව නම් මේ ඕනම කටයුත්තක් මහජනයාත් එක්ක කරන කටයුත්තකට පළවෙනියෙන්ම නිරීක්ෂණය කළ යුතු අංගයක්. ඒ තමයි කතා කිරීම පිළිබඳව. කොයිතරම් කුසලතාවයක් තියෙනවද මේ ජීවිත රක්ෂණය, සාමාන්‍ය රක්ෂණය, මේ අවශ්‍යතාවය තව කෙනෙකුට ඒත්තු යන්න කියලා දෙන්න. ඒක අභ්‍යාසයක්, ඒක මේ ගුරුකමක්, ඒක මේ දරුවෙක්ට උගන්වනවා වගේ වැඩිහිටියෙක්ට යමක් කියලා දෙනවා වගේ හැඟීමෙන් එයාගේ හිතට කාවදින්න, එයාට ඒක මට අවශ්‍යයි කියලා හිතෙන දෙයක් හිත ඇති වෙන්න කියා ගන්න පුළුවන්කම. ඒ කුසලතාවය තියෙන අය හොයාගන්න ඕනේ. ඒ දියුණු කිරීමේ කුසලතාවයක් තියෙන පදනමක් හරි තියෙන කෙනෙක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගන්න අයට මේ කුසලතාවය ලබලා දෙන්න අත්‍යවශ්‍යයි. ඕනම කෙනෙකුට පීනන්න බැරි කෙනෙකුට පීනන්න පුරුදු කරන්න පුළුවන්. ඒ කුසලතාවයේ තියෙනවා නම් ඒ පීනන්න පුළුවන් ළමෙක් කියලා හොයාගෙන ඒක දියුණු කරන්න පුළුවන්. ඒ වගේ බඳවා ගන්න අයට මෙන්න මේ කුසලතාවය දීම අත්‍යවශ්‍ය දෙයක්. අපි බලමු ඒකේ මේ අංශ මොනවද කියලා. කතා කරන්න පුළුවන් වෙන්න පුළුවනි. නමුත් ඒ කතාවට අවශ්‍ය කරන වාතාවරණය. දැන් බලමු පළවෙනි එක. කතා කරන්න පුළුවන් වෙන්න පුළුවන් වගේම අත්‍යවශ්‍ය දෙයක් තමයි කතාවේම කොටසක් තමයි සවන් දීමේ කලාව. කතාවේම කොටසක් තමයි කතා නොකර සවන් දීමේ කලාව. බොහෝ අයට මේ කතාවට සවන් දීමේ ගුණාංගය නැති බව
ඔබට තේරෙනවා ඇති. ඒ කියන්නේ ඔබේ අත්දැකීම් නැති අනන්තව කියන දෙකට සවන් නොදී ප්‍රතිචාර දක්වන ඊට උඩින් කතා කිරීමට උත්සාහ කරන අය මේ පාර්ලිමේන්තුවල පවා ඉන්නවා. තව කෙනෙකුට කතා කිරීමට ඉඩක් නොදී කතා කරන්න ගන්න උත්සාහය. සමන් දෙන්න කියන්න යන එක්කෙනා මර්ධනය කරගෙන කතා කිරීම. රක්ෂණයට යන ගෙදර ඒ ආයතනයේ ඒ ග්‍රාහකයාට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න දෙන එක තමයි පළවෙනි ලක්ෂණය වෙන්න ඕන. ඒක හොඳට මේ කතා කලාවෙම කලාවක් තමයි කතා කිරීමට අවකාශයක් දෙනවා කියන්නේ. ඔබට පේන ඇති ඒ දුර්වලතාවය කොයිතරම් දුරට සමාජයේ තියෙනවද කියලා විශේෂයෙන් මේ ඉහළ මට්ටමේ සාකච්ඡාවලදී පවා. ඒ කතාව තුළ තව දෙයක් තියෙනවා. ඒ කතාව තව කෙනෙකුට කියා දීමේදී කතා කරන කලාවේ තියෙන ලක්ෂණ. එය හරියට නිකන් මේ යම් රිද්මයකට යමින් අවශ්‍ය තැන අවධාරණය කරමින් එයාගේ හිතේ තැම්පත් වෙන්න වෙලාව දෙමින් ඇස් දෙක දිහා බලාගෙන අවධානයෙන් කතා කිරීම. ඒක විශේෂ කලාවක්. ඉතින් මේ කලාව අර ඔහු තුල වගා කරන්න පුළුවන් කියලා සමුක පරීක්ෂණයේ දැකලා ඒ නායකයා තුලින් මේ කතා කලාව වර්ධනය කිරීම අභ්‍යාස මාර්ගයෙන් තමයි කරන්න වෙන්නේ. මේ අය වෙළඳපොළට දාන්න ඉස්සෙල්ලා මේ ලක්ෂණ ඔක්කොම තියනවද කියලා බලලා හරියට මේ සුදුසු මට්ටමකට ආවම වෙළඳපොළට දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? එයා වෙළඳපොළට ගිහිල්ලා අසාර්ථක වුණාම අධෛර්යයටපත් වෙලා දාලා යනවා. ඒ නිසා තමන්ගේ පුහුණු සැසිය තුළ සැසිවාර මාසයක් ගත්තමක් නැහැ. ඒ අභ්‍යාස කරලා යම් ප්‍රමිතියකට ආවා කියලා තව කෙනෙක් ඉදිරියේ ඒවා මැනලා බලලා ලකුණු දීලා තව මොනවද දියුණු කරන්න ඕනේ කියලා ඒ අභ්‍යාස මණ්ඩලයෙන් හොයලා ඉවර වෙලා තමයි මේ අය එළියට දාන්න වෙන්නේ. ඒතර මම කියපු දේ තමයි කතා කලාව. මේක තුල උච්චාරණය ඉතා වැදගත් දෙයක්. දැන් මම මේ කරන ඉදිරිපත් කිරීම ඔයාට නීරස විදිහට මම ඉදිරිපත් කරනවා නම් ඔයාට ඒකට ආකර්ෂණයක් නැත්තම් මොකද වෙන්නේ? ඔයා මට සවන් දීම එක මොහොතකින් නතර කරලා ඔත්තම ඔබනවා. ඒ නිසා මේ කතා කලාව කියන එක විශේෂයෙන් උච්චාරණය අගය කළ යුතුයි. ඊළඟට තවත් දෙයක් තමයි බස කතා කරන්නේ යම් භාෂාවකින්. මම අනිවාර්යයෙන් මේක අවධානයෙන් කිය යුතු තිබෙනවා. කතා කරන්නාගේ ගෞරවය රැඳෙන්නේ තමන් කතා කරන බස අනුව. මම සිංහල භාෂාවෙන් නම් කතා කරන්නේ මම මේකට භාෂාවට ගෞරවයක් කරමින් ඒ භාෂාව ප්‍රයෝජන අරගනිමින් ඉතාම හොඳට මම සිංහලෙන් නම් කතා කරන්නේ සිංහල වචන පාවිච්චි කරලා ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්න තියෙනවා නම් මෙන්න මේකට කියන්නේ මේ ඉංග්‍රීසියෙන් කියන්නේ මේ වචනේ කියලා කියන්නේ. නැත්තම් මම සවන් දීලා තියෙනවා සිංහලෙන් කියලා කතා කරන්න පටන් අරගෙන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඉංග්‍රීසි වචන දිගටම පාවිච්චි කරනවා අතරින් පතර. නමුත් මෙයාට ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. ඒකේ තියෙන බරපතලතාවය ඒකයි. මේ ඒ භාෂින් පොහොසත් වෙන්න ඕනේ කතා කරන එක්කෙනා. මම උදාහරණයක් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනවා නම් අතරමඟ අපි සිංහල වචන පාවිච්චි කරන්නේ නැහනේ. ඇයි ඉංග්‍රීසි සිංහල කතා කරනකොට අතරමඟ ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්නේ? ඒ කියන්නේ තමන් භාෂින් පොහොසත් නැහැ. ඒ ගුණාංගය අලෙවි කරුව තුළ ඇති කරගන්න. ඒක අත්‍යවශ්‍ය දෙයක්. භාෂින් පොහොසත් කෙනෙක් බව පෙන්වන්න. දෙවෙනි කාරණා තවත් කාරණාවක්. මේ කතා කිරීමේදී මේ අලෙවි කරුවන් ගොඩනගනකොට අභිනයට ඊටාම වැදගත් තැනක් දෙන්න. නිකන් කිසිම දෙයක් නැතුව සමතලා මට්ටමක යන වාහනයක් වගේ වාහනේ යනවනම්
එකම වේගයකට නම් යන්නේ ඒක තුළ අපිට කිසිම රිද්මයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. බලන්නකො මේ කුරුල්ලෙක් ඉගිලෙනකොට තියෙන වෙනස, මීමැස්සෙක් තනින් තැනට යනකොට තියෙන වෙනස, ඒ ගුමුගුමුවේ වෙනස, ඒ කුරුල්ලගේ ගීතය වල තියෙන වෙනස, හුළඟ හමනකොට ඇති වෙන වෙනස, වතුර ගලාගෙන යනකොට ඇති වෙන වෙනස, මේ ස්වභාවධර්මයේ ලස්සන වෙන්නේ තේමයි. නිකම්ම තැම්පත් වතුරක් තුළ ලොකු සුන්දරත්වයක් දකින්න අමාරුයි. අර අභිනය දැන් මගේ අත් දෙක මම පාවිච්චි කරනවා, කට පාවිච්චි කරනවා, මූණ ඉරියව් පාවිච්චි කරනවා. මේ ඔක්කොම ඇතුළු වෙන්නේ බසට. බස කියන එක පොතේ තියෙන්න පුළුවන් බස. ඒ භාෂාව කතා කරන තැන තියෙන්න පුළුවන්. නමුත් ඒ රිද්මයක්, ඒ ව්‍යාපාරික ඉදිරිපත් කිරීමට උචිත රිද්මයක් ගොඩනැගීම. මේ ටික විතරක් එකතු කරගත්තොත් අලවිකරුවෙක්ගේ ප්‍රබල ගුණාංගය වෙන ඉදිරිපත් කිරීම කියන එක හොඳට කරන්න පුළුවන්. මේක අලෙවි කිරීමට විතරක් බලපාන දෙයක් නෙවෙයි. මම මේක ඉවර කරන්න ඉස්සෙල්ලා කියන්නේ මුළු ජීවිතේ පුරා තමුන් කරන හැම ගනුදෙනුවකටම සාර්ථකත්වයට බලපාන දෙයක් තමයි යන තැනක වැඩ කරගෙන එන්න නම් හොඳට කතා කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. අවධානය ගන්න, කරුණාව ගන්න, උපකාරය ගන්න ලැබෙන්නේ එහෙම පමණයි. ගෙදරකත් එහෙමයි. අඹදරු ජීවිතයටත් එහෙමයි. සැමියා බිරිඳ ජීවිතයටත් එහෙමයි. ජීවිතේටම බලපාන සිද්ධාන්තයක් තමයි හොඳට කතා කරන්න පුළුවන් කලාව. අද පළවෙනි අංගය මම ඉවර කරනවා. ලබන සඳුදාට නැවත වතාවක් දෙවැනි අංගයට ප්‍රවිෂ්ඨ වෙනවා.